මේ තමයි රියල් බාලි එක්ස්පීරියන්ස් එක අපේ. ඒ වුණාට බලන්න මේ කැටයන් එහෙම කොහොමද කියලා මේ තමයි ඔන්න දෙන්නත් එක්ක ආවා හොටෙල් එකේ බුෆේ එක ඕපන් කරලා තියෙන්නේ බ්‍රෙක්ෆාස්ට් එකට. ඉතින් ජාති ගොඩාක් තියෙනවා. මෙයාලගේ කෑම තියෙනවා, ඉන්ඩෝනේෂියන් කෑම තියෙනවා, ඒ වගේම මොනවාද වෙස්ටර්න් සැලඩ් වර්ගත් තියෙනවා. ඉතින් කාලා බලන්නයි යන්නේ බඩගිනි හොදට. ඉතින් මේ තමයි රෙස්ටොරන්ට් එකේ යාලා අද ඔක්කොම ට්‍රැඩිෂනල් විදිහට ඇඳලා ඉන්නේ. මොකක් හරි යාලගේ විශේෂ දවසක්ද දන්නේ නැහැ. ඉතින් ඊළඟට තියෙනවා මේන් කෝස් එක. හරි හරියට බෙදා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපි දවස් දෙකක් තිස්සේ බහින රූෆ් ටොප් පූල් එක. මාත් ලස්සනයි මෙතන. අපි ට්‍රිප් එකෙන් පස්සේ ඔයාලට දාන්නම් ෆුල්ම මේ ගමනට ගිය කොස්ට් එක කොච්චරක්ද කියලා, හිටපු තැන්, අපි කරපු ඇක්ටිවිටීස් සහ ඒවට ගිය වියදම්. ඉතින් එතකොට ඔයාලටත් මෙහෙට එන්න ඕනේ වුණොත් එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් සහ ලෑස්ති වෙලා එන්න පුළුවන්. ඉතින් මේ තමා අපේ view එක මෙතන. අවුව ටිකක් සැරයි. හැබැයි මාර ලස්සනයි. ඉතින් ඔන්න අද තමා අපේ 3 වෙනි දවස බාලි වල ගෙවෙන පළවෙනි හොටෙල් එකෙන් අපි දැන් අද චෙක් අවුට් වෙනවා. මේ හොටෙල් එක ඇත්තටම සුපිරි. ඔයාලා දකින්න ඉතින් වීඩියෝස් වල මෙයාලගේ හැමදේම හොඳම ක්වොලිටි එකෙන් තිබ්බා. අපි ඔයාලට දාන්නම් හොටෙල් එක Max 1 මේකේ නම. ඔයාලා බාලි එනවා නම් උබුඩ් වලට ආවොත් මෙතන නවතින්න. හොටෙල් රූම් එක ඔයාලට දැන් පෙන්නන්නම්. ඩක් විතර බෑග් හැමතැනම දාලා දැන් පැක් කරලා තියෙන්නේ යන්න. ඉතින් දැන් ටැක්සි එකක් බුක් කරා Grab කියලා. මෙහි කියන්නේ අපි ලංකාවේ පාවිච්චි කරන Uber වගේ මෙහි Grab කියලා ටැක්සි එකක් තියෙනවා. ටැක්සි සර්විස් එක. ඒක තමයි ප්‍රසිද්ධම. මෙහෙ එනවා නම් අනිවාර්යෙන් ඒ ටැක්සි ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ලොකු උදව්වක් වෙයි ඔයාලට. ඔව්. ඉතින් දැන් අපි ඔයාලව එක්ක යන්නම් පොඩි රූම් ටුවර් එකක්. මේක මෙයාලගේ ස්ටෑන්ඩඩ් ඩබල් බෙඩ්රූම් එක. ඉතින් අපි ඔයාලට කලින් කිව්වනේ අපිට වෙච්ච දේ. අපි මේකකට නෙමෙයි ඉඳාවේ. ඇත්තටම වෙන විලා එකක් බුක් කරලා ආවේ. ඒ විලා එකේ තත්ත්වේ ෆුල් කේස් වෙච්ච හින්දා ඊට එහා පැත්තේ තිබිලා තමයි හම්බෙන් මේ Max 1 හොටෙල් එක හම්බුනේ. ඉතින් ඔයාලට දැන් පෙන්නන්න රූම් එක. මෙතන ඉඳන් විනාඩි 40ක වගේ ඩ්‍රයිව් එකක් තියෙනවා. ගිහින් බලමු මේ හොටෙල් එක කොහොමද කියලා. මේ තියෙන්නේ පැත්තේ ලස්සන ඇඳුම් තිබ්බා. අපිට මේ අපි හිටපු තැන ඉඳන් ඇත්තටම වුඩ් මාකට් එකට තිබිලා තියෙන විනාඩි 5ක වගේ දුරක් ඒ වුණාට අපිට ටයිම් එකක් තිබ්බේ නෑ මේ මාකට් එකට යන්න. ඉතින් ඒ හින්දා හිතාගත්ත කොහොමත් ආපහු මේ එන්න ඕනේ කියලා මේ පැත්තට. ඉතින් ඒ විදිහට තමයි යාලා අපි sorry okay වෙල්කම් කරේ. මේ තමා හොටෙල් එක. පට්ට ලස්සනයි. මෝරම ලස්සනයි. පඩි බැහැගෙන යනවා.
පීයේ හිටිය හරිය ටිකක් නගර නාගරික ටයිප් මේ හරිය කැලයක් වගේ එකක්. කැලයක් වගේ නෙමෙයි කැලේ ඇතුලේ තියෙන්නේ. මාර ලස්සනයි හොටෙල් එක. තියෙන තැන තාම හොටෙල් එක අපි දැක්කේ නැහැ. යන පාර නම් සුපිරියටම තියෙනවා. ෆෝන් එකේ සිහියෙන් යන්න ගිහිල්ලා මම දැන් වැටෙනවා මේකට තව ටිකේ. තියෙනවට පිටා මෙතන යෝග වලටලු හදලා තියෙන්නේ. මේ බෑග් ටික බරයි. Cooking class. Okay. ඉතින් මේක මෙතන මෙයාලගේ මේ cooking classes තියෙනවලු. යෝගා තියෙනවා. ඊට පස්සේ spa center එකක් තියෙනවා. ඒවා ඇඩිෂනල් මේ චාර්ජ් කරනවා ඒවට. එළියට යන්න එහෙම ඕන වුණාම මේ දුරම ආපහු එන්න ඕනේ. මේක හොඳයි මේ ඇතුලේ නතර වෙලාම ඉන්න. ඒ කියන්නේ මේක ඇතුලේම තියෙන ඇක්ටිවිටීස් ටික කරලා අපි ඒ වුණාට අපේ ප්ලෑන්ස් තියෙන්නේ ඔක්කොම අතර වටේ ඇවිදින්නනේ. ඉතින් දැන් හොයාගන්න ඕනේ ස්කූටර් එකක් මේ ඇවිදින්න ඊළඟට. පට්ටම ලස්සනයි. බීලා එහෙමනම් එන්න බෑ මේ වගේ. මාළුවෙක් මේ තමයි එන්ට්‍රන්ස් එක. පිස්සු හැදෙනවා. එතන නම් පට්ටම ලස්සනයි. මේ තියෙන පූල් එක. සීරියස්ලි මේක නම් නෙක්ස් ලෙවල් කියන්නේ මාරම ලස්සනයි. ඉතින් ඔන්න අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. එයාලාගේ හර්බල් ටී එකක් කිව්ව මේක. මට පේනවනේ විව් එක කොහොමද කියලා. ඉස්සු හැදෙනවා. ඉතින් අද රෑ අපි ඉන්න හදන්නේ මෙතන. මේ ඉතින් අපේ රූම් එක. මම ලස්සනයි. Ini biu mereka. Wah. ඔක්කොම නීස් එකට සම්බන්ධ විදියට හදලා තියෙන්නේ. Okay. Like hot water, right to cold water. Right. Okay. Okay. Here also, yes. Okay. Alright. Thank thanks you. so much. This is the key. මාරම ලස්සනයි. තියෙන ෂැම්පු බෝතලේ. තියෙන කන්ඩිෂනර්. shower shower gel. gel. චූටි චූටි මාළු පැටව ටිකක් ඉන්නවා. මාරම ලස්සනයි එතන. ගෙබෙක් ඉන්නවා. ගිබි පෙට් එක. එදෙන්නයි. ඉතින්
මේකත් මා ලස්සන හොටෙල් එක පිස්ස හැදෙනවා. ඉන්නම ලස්සනයි. ඔව් අපි මේක වෙනම වීඩියෝ එකක් හදන්න හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ ලස්සන ඔක්කොම පේන විදිහට ෂොට්ස් දාලා අපි කියවන්නේ ඒකේ ෆුල්ම හොටෙල් එකේ ලස්සන වීඩියෝ එකක් හදන්න. යාළුවා අපිට පුංචි ෆෘට් බාස්කට් එකක් දීලා දෙනවා. අපුටා මම ආය ඉතින් මේ තමා අපේ රූම් එකෙන් එළියට ගියාම අපිට තියෙන view එක ඔන්න කොළම කොළ පාටයි. අද දවසේ ප්ලෑන්ස් ටිකත් පොඩ්ඩක් හේදිලා යන මට්ටමක් තියෙන්නේ. හොඳටම වහිනවා. හැබැයි මෙතන view එකයි ඒ හැමදේමත් එක්ක මෙතෙන්ටම වෙලා ඉන්නත් පුළුවන්. මාර ලස්සනයි වැස්ස වුණා. අනේ මන්ද බලමු ඉතින්. අපි දෙන්න මෙතන ඉන්න අතර බඩගින්නක් ඇවිල්ලා අපි ඕඩර් කරා මෙයාලගෙන් නාසි ගුරාන් එකයි සාතේ චිකන් එකයි ඒකත් එක තව ජාති ගොඩක් හම්බෙලා තියෙනවා. එහෙනම් අපි කමු කොහොමද view එක. අපි දෙවන විලායකට ඇවිල්ලා දැන් එතනින් බයික් එකක් රෙන්ට් කරාද හවස් වරුව පොඩ්ඩක් ඇවිදින්න එහෙම මෙහෙ බලමු. අපි තව ලස්සන තැනකට යන්න හදන්නේ ඔයාලවත් එක්කගෙන. ඉතින් බලන් ඉන්න කොහෙටද අපි යන්නේ කියලා. මාරම ලස්සන තැනක් එතන. එයා ඒකේ රෙජිස්ට්‍රේෂන් ඒ ටික කරනවා. ඉතින් ගිහිල්ලා බලමු අපිත් එක්ක කොහෙද යන්නේ කියලා. සීයකුයි යාචියකුයි දූරි යන්න කුණනවා දැක්කා. බලමු ඉතින් අපි නැවතුණා. ඒක අමු නැද්ද? එයාත් යාලට මේ ඉංග්‍රීසි බෑ. ආයිනේ නාරම රසයි. mengira hai Benereng කනවා නාරම රසයි. කලින් එක පොඩ්ඩක් නියම මට TikTok වගේ ආව බලන්න ඕක.
ෆොටෝස් ටික ගහලා ඔක්කොම ඉවර වෙද්දී මහින්ද පටන් ගත්තා. දැන් දෙන්නත් එක්ක නාගෙන යනවා ඉන්න තැනට. හොඳට වහිනවා. මාරුම එක්ස්පීරියන්ස් එක. රේන් කෝට් අරගෙන නාගෙන යනවා. මොන්න ඉතින් නාගෙන ආවා ඊළඟ තැනට නිවිද වේනවා. ගන්න සත්සාරයක් නැහැ. හැබැයි පෙන්නන්නම් කොහෙද ඉන්නේ කියලා. කොහොමද ප්ලේස් එක? මේ තමයි රියල් බාලි එක්ස්පීරියන්ස් එක අපේ. ඒ වුණාට බලන්න මේ කැටයන් එහෙම කොහොමද කියලා. මේ තමා තමන් ඩෙඩරි මම නම දාන්නම් මට කියාගන්න බැහැ. ඉතින් හොඳටම වහිනවා. එයා කිව්වා මේ වැස්ස දිගටම වැස්සහම මෙහෙ ගම් වතුර දානවායි කියලා. පිස් හැදුනවා. දෙමිලා ඉන්නේ හොඳ මේකේ පවුලට ඉන්නේ. ඒ උනාට ඉතින් බලන්න කොතනද ඉන්නේ කියලා. වටිනා මාරෙ. මම ඉතවල පෙන්නන්න. ඉස්ස හැදෙනවා. ඕරම ලස්සනයි view එක. අපිට ඉතින් අර එකම පාඩුව වුණේ ගොඩක් ෆොටෝස් ගහන්න බෑ මෙතනදී මේ වැස්සේ තෙමීගෙන. ඉතින් අපි දැන් යන් රෙස්ටොරන්ට් එක තියෙන පැත්තට. Somewhere here. මෙතන ඉඳන් තමයි අපි දැන් කෑම ගන්න හදන්නේ. චිත්‍රයක් වගේ නේද? අපි ඕඩර් කරපු ඔක්කොම කෑම ජාති ටික ඇවිල්ලා තියෙන්නේ. එහෙම එහෙනම් කාලා බලමු. සමපෝෂ බිස්කට් කාලා බලමු. රොයි කෑම. හැබැයි අපි මෙහෙම කාපු රහම කෑම. නම තමන් ඩෙඩරි මට කියන්න බෑ ඒක. දැන් නම් ක්ලියර් නෑ මම හිතන්නේ අපි කෑම දෙක නම් ඉවර කරා. මහිනවා දැන් ආයෙත් මීගෙන යන්න තියෙන්නේ. පැය භාගයක් විතර තියෙනවා. අපි දෙන්න හිතාගෙන හිටියේ ආපහු එන එකත් ඒ කියන්නේ බයික් එකේ එන ගමන් වීඩියෝ එකක් ගන්න. වීඩියෝ ගන්නවා තියා හිතන්නවත් බෑ මොකද නාගෙන ආවේ ෆෝන් එකක් තියා කිසිම දෙයක් එළියට ගන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. අනිකේ බයික් එකේ කියන්නේ පොඩි ලයිට් එකක් නේ තියෙන්නේ. පාර පේන්නේ නෑ වහිනවා. ලංකාවේදීවත් එච්චර වැස්සකට අහු වෙලා නෑ. සහ මේ පාරේ වතුර ගම් වතුර දාලා පොඩි බයකුත් ආවා. හැබැයි මගක් එද්දි මොකද දැන් දන්නේ නැති රටක දන්නේ නැති පැත්තක් මිනිස්සු ගොඩ දෙනෙක්ට ඉංග්‍රීසි කතා කරන්නත් බෑ. ඉතින් කොහොම හරි පැය භාගයක් විතර අමාරුවෙන් ගිහිල්ලා හොටෙල් එකට ගියා එදා. ඉතින් එදා දවස් ওই විදිහට ඉවර වුණා. හොටෙල් එකට ගිහිල්ලා හොඳට මහන්සි හින්දා එහෙමම ඒකෙම රැට කෑම ඕඩර් කරලා කාලා ටක් ගාලා නිදාගත්තා. අපේ ඊළඟ vlog එක බලන්න ඔයාලට. මොකද ඊළඟ දවසේ තමයි අපි දෙන්න ගත්ත සුපිරිම ෆන් එක ගත්තේ. ඔය ඒක පට්ටාතල් එක්ස්පීරියන්ස් එක. ඒක තමයි බාලි එතකොට ඩේ 4 එක. මේ වීඩියෝ එක ගන්න නම් ගෙදර ඉඳන් මේ මොකද වීඩියෝ එක හදලා ඉවර වෙද්දි තමයි තේරුනේ අපි අන්තිමට මුකුත්ම අරන් නැතුව ඔහේ නිකන් නවත්තලා දාලා තියෙන්නේ.
ඉතින් අපේ වීඩියෝස් වාලා බලනවා ඇති කියලා හිතනවා ඉවර වෙනකම්ම. ඒ වගේම වීඩියෝ එක එන්ජෝයි කරාන අනිවාරෙන් කමෙන්ටයක් දාන්න සබස්ක්‍රයිබ් කරන්න අනිවාරෙන්. ඒ වගේම මේවයි කටෙන්ට් බලන්ඩාස අනික් අයටත් ෂයා කරන්න. එනම් ජයවා ඊළඟ බ්ලොග්ගෙන් හම්බෙමු.